වෙල්කම් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ ශ්‍රී ලංකා හිස්ටරි YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලංකා ඉතිහාසයේ බලවත් රජෙක් ගැන. දෙවිවරුන් පවා බියවන තරම් බලවත් රජෙකු ගැන ඔබ කවදා හෝ අසා තිබේද? ශ්‍රී ලංකාවේ කඳු වනාන්තර සහ පුරාණ විහාරස්ථාන හරහා තවමත් දෝංකාර දෙන පාලකයෙක් ඒ චක්‍රවර්ති රාවණා රජු. නමුත් ඔහු ඇත්තටම කවුද? රාවණා පුරාණ බීරේ කාව්‍යයක දුෂ්ටයා පමණක්ද? නැත්නම් සියවස් ගණනාවක් පුරා කතන්දර කීමෙන් පසු ඔහුගේ උරුමය වරදවා වටහාගෙන වළලනු ලැබූ දක්ෂ රජෙක්ද? ඔහු ඒකාධිපතියෙක්ද? නැත්නම් දෙවිවරුන්ට අභියෝග කිරීමට තරම් එඩිතර වූ වීරයෙක්ද? ඔහුගේ පුරාවෘත්තය මියයාම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? රාවණා පැරණි කතාවල චරිතයක් පමණක් නොව අසාමාන්‍ය බුද්ධියේ ශක්තියේ සහ අභිලාෂයේ සංකේතයක් ලෙස දැකීමට සූදානම් වන්න. ඔබ සැබෑ රාවණා දැනගත් පසු කිසිවිටකත් පුරාණ ඉතිහාසයේ නැවත ඒ ආකාරයෙන්ම නොබලනු ඇත. එහෙනම් අපි යමු ඉතිහාසයේ රසමුසු තැන් සොයා. පුරාවෘත්ත ස්තරවලින් ඔබට ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින් සැබෑ රාවණා සොයා ගොස් ඇත. ඔහු වසර දහස් ගණනකට පෙර සැබවින්ම සිටි පාලකයෙක්. රාවණා යනු පුරාණ යක්ෂ ගෝත්‍රයේ බලවත් රජෙකු බවත් කෘෂිකර්මාන්තය වාරී මාර්ග සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ප්‍රවීණ රජෙක් ලෙස ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව අතර අදටත් විශ්වාසයක් ඇත. අහස් මාලිගා ජල උද්‍යාන සහ නවීන ඉංජිනේරු විද්‍යාව සහිත සීගිරිය වැනි නටඹුන් බොහෝ විට රාවණාගේ බලපෑම දිවයිනේ ඉරණම හැඩගස්වා තිබූ ස්වර්ණමය යුගයකට සම්බන්ධ වී ඇති අයුරු අපට ඒ නටඹුන් ඔස්සේ දැකගන්න පුළුවන්. රාවණා හුදෙක් මිත්‍යා යක්ෂ රජෙකු නොව ප්‍රඥාවන්ත හා දූරදර්ශී නායකයෙකු බව යෝජනා කරන ප්‍රබල න්‍යායන් තිබේ. ඔහුගේම ජනතාවට ඔහු ආරක්ෂකයෙකු සහ විද්වතෙකු වූ අතර තරංගකාරී ශිෂ්ටාචාරය සඳහා මියවීමට ඔහු යක්ෂයෙකු ලෙස පෙන්වීමට එවන් චරිතයක් බවට පත්විය. දක්ෂ රජෙක් දුෂ්ට මිත්‍යාවක් බවට පත්කිරීමට ඉන්දියානුවන් සහ තවමත් හරි හැටි රාවණා ගැන නොදන්න අය පෙළඹෙයි. කුතුහලය දනවන කරුණක් නම් මහාවංශය වැනි පුරාණ ශ්‍රී ලාංකික වංශ කතාවල අතිමහත් බලයක් සහ කුසලතාවයක් ඇති පාලකයන් ගැන විස්තර කරන අතර ඔවුන්ගේ ගති ලක්ෂණ රාවණාට ආරෝපණය කර ඇති ඒවා සමීපව පිළිබිඹු කරයි. රාවණාගේ පුරාවෘත්තය කාලය විසින් බොඳ කර විශාලනය කරන ලද සැබෑ ඓතිහාසික පුද්ගලයින්ගේ මතකයක් විය හැකි බවට යම් යම් මත දරයි. එහෙත් ඍජු පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැතිකම විවාදයේ ජීවමාන කරයි. රාවණා රජුගේ කතාව සමහරෙක් විසින් ඉතිහාසයෙන් මකා දැමූ අසාමාන්‍ය රජෙක්ද? නැත්නම් ඔහු පුරාණ ජනයාගේ ශක්තිය හා අර්ගලය මූර්තිමත් කරන සංකේතාත්මක නිර්මාණයක්ද? රාවණා සෙවීම යනු මිනිසෙකු සෙවීමක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආත්මයටම යන ගමනකි. මිත්‍යාව සහ මතකය කාලානුරූපී දෙයකට මිශ්‍ර වන ස්ථානයකි. පුරාණ ජනප්‍රවාදවල රාවණා රජු ගැන විස්තර කර ඇත්තේ මිනිසෙකු ලෙස පමණක් නොව ඇදහිය නොහැකි තරම් බලයක් සහ ප්‍රඥාවක් ඇති රජෙකු ලෙසයි. ඔහු හිස් 10ක් සහ අත් 20ක් සහිතව උපත ලැබූ බවත් එය මිනිස් උත්සාහයේ සෑම ක්ෂේත්‍රයක් හරහාම ඔහුගේ අසමසන්න දැනුම සහ ශක්තිය සංකේතවත් කරන බවයි. ඔහු ලංකාව පාලනය කළ අතර එය වෙනත් ලෝකයකින් පැමිණි නගරයක් මෙන් බැබලෙන තරමට දියුණු රාජධානියක් රන්මාලිගා ශාස්ත්‍රීය උද්‍යාන සහ විමාන ලෙස හඳුන්වන පියාඹන යන්ත්‍ර අදටත්
පරිකල්පනයට වඩා ඔබට පෙනෙන තාක්ෂණයන්ගෙන් පිරී තිබූ බවට සාක්ෂි දක්නට ලැබේ. රාවණා හුදෙක් රණශූරයෙකු පමණක් නොවේ. ඔහු කලාවන් සහ විද්‍යාවන්හි ප්‍රවීණයෙකි. ඔහු වේද පිළිබඳ දක්ෂ විශාරදයෙකු බවත්, රාවණා හත්වැනි උපකරණ නිර්මාණය කළ සුවිශේෂී සංගීතඥයෙකු බවත්, ජීවිතයම යථා තත්ත්වයට පත් කළ හැකි වෛද්‍ය කුසලතා ඇති සුවකරන්නෙකු බවත් කියනු ලැබේ. සමහර පුරාණ කතාවල රාවණා කාලගුණය වෙනස් කරමින් සහ අභිමතය පරිදි මුහුද මාරු කරමින් මූලද්‍රව්‍යයන්ට පවා අණ කළේය. ආගමික ග්‍රන්ථ සහ ඉන්දියානු ජනප්‍රවාද තුළ බොහෝ විට රාවණා දුෂ්ටයෙකු ලෙස නිරූපණය කරයි. නමුත් තවත් සමහරු දෙවිවරුන්ගේ ස්ථාපිත පිළිවෙලට තර්ජනය කළ දක්ෂ රජෙක් ලෙස රාවණා හඳුන්වයි. ඔහුගේ අභිලාෂය සහ උණුවුකම ඔහුව කරදරවලට මුහුණ දීමට හේතු වූ අතර රාමාගේ බිරිඳ වන සීතා පැහැරගෙන යාමෙන් යුද්ධයක් පවා ඇතිවිය. එය මිත්‍යාවේ විරුද්ධවාදියෙකු ලෙස ඔහුගේ ස්ථානය මුද්‍රා කළ දෛවෝපගත තේරීමකි. ඒත් යක්ෂාවේශයේ ස්තරවලට යටින් රාවණා මිනිස් විභවයේ සංකේතයක් ලෙස කැපී පෙනේ. රාවණා සැබවින්ම නපුරුද? නැත්නම් ලෝකයට පිළිගැනීමට නොහැකි තරම් බලවත්ද? දෝෂ සහිත සහ අමතක නොවන රාවණා නිරිඳුන්ගේ කතාව දොස් නිදොස්කට ඉදිරියේදී අපේ ශ්‍රී ලංකා හිස්ටරි YouTube channel එක හරහා බලාපොරොත්තු වන්න. රාවණා රජුගේ පාලන සමය සමෘද්ධියේ තාක්ෂණික දියුණුවේ සහ කලාත්මක ජයග්‍රහණයේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කළ බව බොහෝ ශ්‍රී ලාංකිකයින් අදටත් විශ්වාස කරයි. ඔහුගේ නිර්මාණ සෑම තැනකම දකින්න පුළුවන්. රාවණා ඇල්ල, ගුහා සහ රාවණා දිය ඇලි වැනි ස්ථාන පුරාවෘත්තවලින් පිරී ඇති අතර පුරාණ කාලයේ මහා සටන් අතරතුර රජු ජීවත් වූ හෝ සැඟවී සිටි ස්ථානයේ විශ්වාස කරනවා. මෑතක ඉඳන් රාවණයන්ගේ කතාව නැවත ලබා ගැනීමට සංස්කෘතික ව්‍යාපාර නැගී ඇති අතර ඔහු යක්ෂයෙකු ලෙස නොව ශ්‍රී ලාංකික ස්වෛරීභාවය සහ ආඩම්බරය පිළිබඳ වරදවා වටහාගත් ප්‍රබල ශූරයෙකු ලෙස හඳුන්වයි. නොයෙකුත් ව්‍යාපාර සහ රජයේ සාකච්ඡා පවා බොහෝ විට රාවණයන්ගේ උරුමය නැවත සලකා බලමින් මිත්‍යා නිරූපණයන් ඓතිහාසික අර්ථකථන සමග ඉදිරිපත් කරන්න උත්සාහ කරන බවට ආරංචි. පුරාණ ලෝකයේ ශ්‍රී ලංකාව දැනුමේ සහ බලයේ ආලෝකයක් ලෙස ආඩම්බරයෙන් නැගී සිටි කාලයක් රාවණයන්ගේ කාලය සීගන්වයි. රාවණා කෙරෙහි ඇති ආදරය හුදෙක් අතීත කාමයට වඩා වැඩිය. එය අනන්‍යතා ප්‍රකාශයකි. රාවණයන්ගේ කතාවේ සංකීර්ණතා වැළඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවෙහි පොහොසත් සංස්කෘතික උරුමය, එහි පුරාණ ප්‍රඥාව සහ ජනතාවගේ කල්පවතින ආදරය, භක්තිය නැවත තහවුරු කරයි. රාවණා රජුගේ පුරාවෘත්තය ඔප්පු කරන්නේ යුග ගණනාවක් පුරා වුවද සැබෑ උරුමයක් මැකී නොයන බවයි. ඔහු ශක්තිමත් රජෙක් වන අතර අමතක කිරීමට ප්‍රතික්ෂේප කරන අයගේ හදවත් තුළ ජීවමාන වේ. රාවණා පුරාවෘත්තයක් නොව සදා අමරණීය රජෙකි. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසానයි. මේ නිර්මාණයේ අඩුපාඩු තියෙනවා නම් හරි, වැරදි තියෙනවා නම් හරි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙමු. එහෙනම් රැඳිලා ඉන්න දිගටම අපේ ශ්‍රී ලංකා හිස්ටරි YouTube channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න.